හරි සුබ දවසක් දුවදරුවෝ හැමෝටම ඔන්න මේ දවස් ටිකේ අපේ සිද්ධ වෙන වැඩපිළිවෙල ගැන තමයි ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ 2025 දරුවන්ට. එතකොට දැන් මම ඔයාලට අවශ්‍ය කරන ඇනලයිස් ටික දීලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක තියෙනවා අපේ channel එකේ. සියලුම රචනා ඇනලයිස් ටික දීලා තියෙනවා. ඒ වගේම මෙදා පාරේ A level paper එකට අදාළ වෙන විදිහට සියලුම MCQ 10 10 පළවෙනි MCQ 10 දෙවෙනි MCQ 10 තුන්වෙනි MCQ 10 ඔය විදිහට MCQ ටික පවා ඇනලයිස් කරලා දීලා තියෙන්නේ. ස්ට්‍රක්චර් ටික පවා ඇනලයිස් කරලා දීලා තියෙන්නේ. ඒ හැම එකටම අදාළ වීඩියෝස් මගේ YouTube channel එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ වෙනකොට ඔය දීලා තියෙන හැම ඇනලයිස් එකක්ම ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට පවා ලබා දෙන්න අපි ගෲප් එකක් හදලා තියෙන්නේ. ඒ ගෲප් එකේ link එකත් මේකට අපි දාන්න. ඒකටත් join වෙන්න. එතකොට ඒ ඇනලයිස් ටිකේ topics ටික ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට පවා දෙන්න අපි හරි ගස්සලා තමයි තියෙන්නේ. එතකොට මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මං හිතන්නේ 100කට විතර මේ 100ක් විතර ප්‍රමාණයක ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ප්‍රමාණයක්. එයාලට අපි ඒක සපෝට් එකක් දීගෙන කරගෙන යනවා. අපි ඉංග්‍රීසි මීඩියම් කරන්නේ නැති වුණාට එයාලට topics wise හරි අපි සපෝට් එක දෙනවා. එතකොට මේ වෙනකොට 29 වෙනිදා අපි කරන්න plan කරලා තියෙනවා සත්‍ය පාඩමින් සම්පූර්ණ සෙමිනාර් එකක්. ඔයාලා ඕනි කෙනෙක්ට ඒකට එන්න පුළුවන්. සම්පූර්ණ live එක දෙනවා උදේ 7:00 ඉඳන් හවස 5 වෙනකම්. සත්‍ය පාඩමට අදාළ MCQ 200ක් සමස්ත තියරි කොටස් එක්ක අපි ඩිස්කෂන් ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා. 29 වෙනිදා ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය කරන තොරතුරු ටික ගන්න අවශ්‍ය කරන ෆෝන් නම්බර්ස් ඔක්කොම අපි පින් කරලා තියන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට මේ වීඩියෝ එක අරගෙන එන්නේ මේ වෙනකනුත් මට හොගාලා මැසේජස් එනවා ටීචර් මම තාම ඉන්නේ F මට්ටමේ මම තාම ඉන්නේ S මට්ටමේ මට SA එකට යන්න ඕනි මට CA එකට යන්න ඕනි කියලා තවම මට මැසේජ් එනවා. දැන් විභාගෙට තව දවස් 20ක් වගේ තියෙන්නේ. මේ දවස් 20 ASCII අපි මොනවද කරන්න ඕනි? ඔය දවස් 20 ASCII අපි කළ යුත්තේ කුමක්ද කියලා දැනගත යුතුයි. සහ ඔය දවස් 20 දී අපි කරන්න ඕනි දේවල් එක්ක අපි කොහොමද ඉන්න මට්ටමට වඩා උඩට යන්නේ. විශේෂයෙන් මේ වීඩියෝ එකේ ඔයාලට අදාළ වෙන්නේ මේ වෙලාවෙත් F මට්ටමක මේ වෙලාවෙත් S මට්ටමක ඉන්න දරුවෙක්ට. ඔයාට දැන් අපි දැන්ට මාස දෙකකට කලින් අපි F මට්ටමක S මට්ටමක ඉන්න දරුවෙක්ට කරන්න ඕනි වැඩ කොටාසේ ලස්සන්ට පිළිවෙලට කරගෙන ගියපු ප්‍රෝග්‍රෑම් එකක් කරන් ගියා ෆයිනල් ටච් කියලා. ඒකට දැන් ඔයාලා ජොයින් වුණයි කියලා තේරුමක් නෑ පුතේ. දැන් මේ වෙනකනුත් ඔයාලට F මට්ටමක නම් ඉන්නේ ඔයා S මට්ටමක නම් ඉන්නේ මට අවසාන වශයෙන් ඔයාලට දෙන්න පුළුවන් උදව්වක් තියෙනවා. ඒ තමයි අපේ අවසානටම මම මේ කරන දින 3 වැඩමුළුව. මේ දින 3 වැඩමුළුව සිද්ධ වෙන්නේ 23 සිද්ධ වෙනවා 25 සිද්ධ වෙනවා 27 සිද්ධ වෙනවා. ඔය දින 3 වැඩමුළුවට මම 23 වෙනිදාකම් ඕනි දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. පාන්දර 4 ඉඳන් 6 වෙනකම් යන්නේ. ඔයාලට මේ අවුරුද්දේ නේ රචනා වලට අදාළ තියරි කොටස් එක මම ඔයාලට පොයින්ට්ස් ටික ඒ දවස් 3 ඇතුළත ඔයාලව මම ඒ පොයින්ට්ස් වලින් පෝෂණය කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් තිත්තටම රචනා ප්‍රශ්න ටික ලියා ගන්න පුළුවන් මට්ටමට මම ඔයාලව පත් කරනවා. ඒ විතරක් නෙමෙයි එතනින් එහාට නොවැම්බර් 10 වෙනිදා උදේ වෙනකන් ඔයාට කරන්න අවශ්‍ය කරන සියලුම ප්ලෑන් එක අකුරක් නෑර දීලා ඔයාට යන්න ඕනි ට්‍රැක් එක හදලා දෙන වැඩමුළුවක් තමයි මේ දවස් 3 සිද්ධ වෙන්නේ. ඉතින් දැනටත් ඔයා ඉන්නේ F මට්ටමක නම් දැනටත් ඔයා ඉන්නේ S මට්ටමක නම් ඔයාට පුළුවන් මේ දවස් 3 ප්‍රෝග්‍රෑම් එකට මගෙත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙලාවේ ඔයාලා වෙලා ඉන්න අතරමං වෙලා ඉන්නවා වගේ ගතිය නැති කරගෙන ලස්සන්ට විභාගෙට සූදානම් වෙන්න. ඇත්තටම කිව්වොත් මේ වෙලාවේ ගොඩක් මිනිස්සු කියනවා ගොඩක් ගුරුවරු කියනවා දැන්ටත් වැඩ කරලා නැත්නම් ඔයා ඊළඟ ෂයි එකට ලෑස්ති වෙන්න කියලා. ඇත්තටම එහෙම කියන්න පුළුවන්. හරිද? ඇත්ත කතාව ඒක තමයි. හැබැයි පුතේ ඕනිම දෙයක් අපිට ගොඩ දා පුළුවන් අන්තිම මොහොතේත් අපි ඒකට try එකක් දෙනවා නම්. සමහර ළමයි ඉන්නවා අන්තිම දවස් කිහිපේ ලොකු මැච් එකක් ගහලා තමන්ගේ රිසල්ට් එක C එකක් ගන්න හිටපු ළමෙක් B එකකට තමන්ගේ ලකුණු හදන අවස්ථා තියෙනවා. මොන දෙයකටත් ඕනි කැපවීමයි අදිෂ්ඨානයයි. ඔය දෙක තියෙනවා නම් මොන දේ වුණත් කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ මම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා කියන්නේ ඔය දෙක හොඳටම තියෙන දරුවෙක්ට. ඔයා මන් සමහරක් විට සමහර දරුවෝ ඉන්නවා පුතේ මේ වෙනකොට සිලබස් එකේ තියෙන්නේ මොනවද කියලාවත් ලොකුවට අයිඩියා එකක් නැති. එහෙව් දරුවොත් ඉන්නවානේ. එහෙම දරුවෙක් වුණත් කමක් නැහැ. ඔයාට මේ වෙලාවේ මේක කරන්න අවශ්‍යයි කියන හැඟීම ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් මගෙත් එක්ක මේ දින 3 වැඩමුළුවට සම්බන්ධ වෙලා ඔයාගේ මේ දවස් 20 ගානට ප්ලෑන් කරගෙන දවස් 15 වගේ කාලේ ප්ලෑන් කරගෙන පොඩ්ඩක් ෆේල් වෙන්න විශේෂයෙන් ඔය ෆේල් මට්ටමේ ඉන්න දරුවෙක් ඉන්නවා නම් ඔයාට ෆේල් නොවි මේක කොහොම හරි ගොඩ දාගන්න මේක ඔයාට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. මේ දවස් 3 ඇතුළත මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලව සම්පූර්ණ මම මේ කරන මෙදාපාර රචනාවලට ඔයාලව සම්මා
සමස්තයෙන්ම සූදානම් කරනවා. ඔයාට ඒ රචනාවලට අදාළව තියරි බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඒ දේවල් ඔයාලට තියරි අහපව මතක් කර උගන්න තමයි මම මේ රචනා ප්‍රශ්න ටිකට ඔයාලව ලෑස්ති කරවන්නේ. ඒත් එක්කම MCQ විවරණයක් ලියන විදිහක් සහ මෙතනින් මේ දවස් ටිකේ කළ යුතු MCQ වල වැඩ කොටස මොන වගේද? MCQ සාමාන්‍යයෙන් 30ක් විතර ගහගන්න කොහොමද අපි ප්ලෑන් එක ගහගන්න ඕනි? ඔන්න ඔය කියන දේවල් ටික ඔය දවස් 3 ඇතුළත ඔයාලට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔය දවස් 3ේදී ඔයාලගේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ටාගට්ලි ඔයාලා උත්තර ලියන්න ඕනි කොහොමද සහ මෙදා පාර ටාගට් ස්ට්‍රක්චර්ඩ් වලට සූදානම් වෙන්නේ කොහොමද? ඔයා කොච්චර පාඩම් නොකර හිටියා කෙනෙක් වුණත් මේ දවස්වල පාඩම් කරන්න ඕනි කොයි ටික පාඩම් කරන් ගිහිල්ලා මම ෆේල් වෙන්න නොවි මට මේක බේරගන්න පුළුවන් වෙයිද කියන එක අවබෝධයක් එක්ක යන්න සහ ප්ලෑන් එකක් හදලා දෙන වැඩමුළුවක් තමයි මේ දවස් 3 වැඩමුළුව. ඉතින් මේකට හැබැයි අපි අය කිරීමක් කරනවා රුපියල් 2000ක අය කිරීමක් කරනවා. මොකද දවස් 3ක් අපි මහන්සි වෙන්න ඕනි සහ මේක මේ කරන්නේ අතිශය වශයෙන්ම මේ වෙලාවෙත් මට එන මැසේජස් වලට උත්තරයක් විදිහට. මෙහෙම දෙයක් කරන්න ප්ලෑන් එකක් තිබ්බෙම නෑ. දැන් මේ මැසේජස් එනවා ටීචර් මම F මට්ටමේ කිය මට දෙන්න ඔප්ෂන් නෑ. මොකද මම මේ වෙනකොට කරන්න තියෙන වැඩ ටික ඔක්කොම කරලා ආවරයි. මට ඒවැ අන්තිමට ඒ ළමයිව බොරුවට සල්ලි ගෙවලා ජොයින් කරවගෙන වැඩක් නැහැ. මොකද ඒ දරුවන්ට අපරාධයක් ඒක. අන්න ඒ මට්ටමේ ඉන්න දරුවෙක් නම් මේ වෙලාවේ ඔයාට දෙන්න පුළුවන් හොඳම උදව්ව තමයි මම දැන් මේ කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් මගෙත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා මේ කියන මේ වෙලාවේ වෙන්න තියෙන දේ කරගන්න. ඉතින් මට දෙන්න පුළුවන් අවසානම සපෝට් එක ඕක විතරයි පුතේ. එහෙ වගේ දරුවෙක්ට ඔයාට කැමති නම් මගෙත් එක්ක මේ වැඩේට දවස් 3ේදී සම්බන්ධ වෙලා මේ දවස් 3ටම ඔයාට යන්නේ පොඩි මුදලක් වගේ දෙයක් ඒක කැප කරලා පුළුවන් නම් කැමති නම් ජොයින් වෙලා ඔයා ඉන්නේ අර වගේ මට්ටමක නම් ඒ මට්ටම නැත්තරම නැති කරගෙන ඔය ෆේල් වුණාම දැනෙන දුක මන් දන්නේ ඒක මාරයිනි පුතේ. ඉතින් ওই ෆේල් මට්ටමේ ඉන්න දරුවෙක්ට දෙන්න පුළුවන් අවසානම අතදීම තමයි මට මේ කරන්න තියෙන්නේ. මොකද ඔයාලට ෆ්‍රී ප්‍රෝග්‍රෑම් ගොඩාක් කරලා තියෙනවා. 29 වෙනිදාට තව ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. එතකොට දැන් ඔය මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන ළමයෙක්ට 29 වෙනිදා කරන සත්‍ය පාඩමේ ප්‍රෝග්‍රෑම් එකේ මාර විදිහට ප්‍රෝග්‍රස් එකක් ගන්න පුළුවන්. මොකද ඔයාලව මම මේ දවස් 3 ඔයාලව සූදානම් කරවලා ඉවර වෙලානේ ඔයාලට මේ 29 ප්‍රෝග්‍රෑම් එකට ෆ්‍රී කරන සෙමිනාර් එකට ජොයින් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලට හරි නිරවුල් මනසකින් සම්බන්ධ වෙලා තව ලකුණු එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවෙත් අසරණ මට්ටමක ඉන්නවා නම් මේ වෙලාවෙත් අවුල් මට්ටමක ඉන්නවා නම් මේ වෙලාවෙත් කරගන්න බෑ කියලා ලත වෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් අපිත් එක්ක ජොයින් වෙලා මේ වෙලාව ප්‍රයෝජනවත් විදිහට බයෝ සබ්ජෙක්ට් එකට යොමු කරන්න. ඉතින් වොරි වෙන්න එපා, ෆේල් වෙන්න එපා. මොකද සබ්ජෙක්ට් මේවා විභාග තියෙන ෆේල් වෙන්න නෙමෙයි. ඔයාලගේ පුළුවන් උපරිමෙන් කරන්න. Tamanට පුළුවන් උපරිමෙන් කරලා සතුටින් ඉන්න. ළමයෙක් ෆේල් වෙන්න හොඳ නෑ. මගේ නම් අදහස. ළමයෙක් සෙකන්ඩ් ෂයි කරන්න පෙළඹෙන්න හොඳ නෑ. තර්ඩ් ෂයි කරන්න පෙළඹෙන්න හොඳ නෑ. පුළුවන් තරම් Tamanට හැකි ඉක්මනින් ගොඩ යන්න පුළුවන් නම් දරුවෙක් ඒක මාරයි. ඒකේ දරුවගේ මුළු ජීවිතේටම බලපානවා. තර්ඩ් ෂයි කැම්පස් ගියපු මිනිස්සෙක් විදිහට මම කියන්නේ මම කෙනෙක් කියයි තර්ඩ් ෂයි කරන්න ඕනි කම ෂයි තුනක් තියෙන්නේ කරන්නනේ කියලා. හැබැයි ජීවිතේ Tamanගේ ජීවිතේ අවුරුද්දකින් දෙකකින් ආපස්සට යනවා කියන එක ඒක ජීවිතේ ඉස්සරහට යනකොට තමයි පුතේ අපිට ගොඩක් බලපාන්නේ. අපරාධය අපි ෆස්ට් ෂයි කරා නම් කියලා අපිට හිතෙන්නේ. ඉතින් එහෙම දරුවෝ මේ වෙලාවේ ඔයාලා වට ගන්න එපා, හිත වට ගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න. අන්තිම දශමේ වෙනකන් තප්පරේ වෙනකන් උත්සාහ කළොත් ඔයාලගේ ෂයි එකේ මේ කරන ෂයි එකේ ඔයාලට උපරිමයක් කරන්න පුළුවන්. ෂයි ස්කිප් කරන්න එපා. ඒක ඇත්තටම බොරු වැඩක්. ෂයි ස්කිප් කරන්න නැතුව පුළුවන් නම් මේ දෙයට ජොයින් වෙන්න, කැමති නම් මේ දෙයට ජොයින් වෙන්න, අවශ්‍යම නම් විතරක් මේ දෙයට ජොයින් වෙන්න. ජොයින් වෙලා මේ වැඩේ කරගන්න. අනිත් දරුවොත් කොහොම හරි කරලා පාඩම් කරලා ලස්සනට විභාගයකට දාගන්න. අන්තිම වෙනකම් මං හින්ට් දෙනවා. ඒ හින්ට් එකේ ඉන්න. එතකොට අන්තිම වෙනකන් දාන වීඩියෝස් එක ඉන්න. නොවැම්බර් 1 වෙනිදා මම ඔයාලට වීඩියෝ එකක් දානවා. මෙදා පාර රචනා කිසිම මේවා තමයි කියලා. දැන් මං දැන්ටත් දාලා තියෙන්නේ. එතකොට තව ටිකක් ෆිල්ටර් කරලා මගේ සෙකන්ඩ් ෆිල්ටර් වීඩියෝ එක එනවා නොවැම්බර් 1 වෙනිදා. ඔයාලට පුළුවන් ජොයින් වෙන්න. ඉතින් ඔයාලට ඩීටේල්ස් දාලා තියන්නම් මේ මැසේජ් එකක් දාලා තියන්නම්. අපි පින් කරලා තියන්නම්. ඒ ෆෝන් නම්බර්ස් වලට කතා කරලා ඔයාලට පුළුවන් අපිත් එක්ක මේ අවසාන දින 3 වැඩමුළුවට සම්බන්ධ වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා, සුබ වේවා. වැඩ ටික කරගන්න දින 3 ප්‍රෝග්‍රෑම් එකට කැමති කෙනෙක්ට සම්බන්ධ වෙන්න දැන් ඉඳන් හැකියාව තියෙනවා.